හායි! ඔයාලා දන්නවා දැන් මොකද මං හදන්න යන්නේ කියලා? පළමුවෙන්ම ඩෙලිකසි ඇන්ඩ් ලේඩි channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම කොමඩු බීම ක්‍රම 3කට හදනවා. හරිද? ඉස්සෙල්ලාම අපි පැත්තකින් තියලා මම දැන් හදන්න යන්නේ ඉස්සෙල්ලාම ජින්ජර් කොමඩු එකක්. මේක මේ අමු ජින්ජර් එක වේලිච්ච එක නෙවෙයි. අපි වේලිච්ච එක නෙවෙයි ගන්න මේකට අමු ජින්ජර් එක. අපි දැන් බලමු කොහොමද මේක ස්ටාර්ට් කරන්න කියලා. මේකෙන් කරන්න පුළුවන්ද? මේකෙන් අමාරුයි ටිකක්. ඉතින් මට ලීසි විදිහට මම කපනවා. මම සාමාන්‍යයෙන් පෙන්නන්නේ එක කෝප්පයක් වගේ තමයි හදාගන්න. දාන්නේ ස්වල්පයක් වගේ අරගෙන මේ තියෙන්නේ මගේ දැන් කොමඩු ටිකක් ඉස්සෙල්ලා දානවා. ඊළඟට මම ගන්නවා ජින්ජර්. මේක අපි හොඳට හොරලා ගන්නවා ජින්ජර් ටික. මේක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. සමහරට ලෙලි පිටින් ගත්තත් කමක් නැහැ. මේ මොකද ජින්ජර් ලෙල්ල පාවිච්චි කරනවා. එහෙම සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. මේවා එච්චර අපිරිසුදු වෙලා නැහැ මේ අමු ජින්ජර් එක. ඒක හොඳට වොෂ් කරලා අරගෙන තියන්නේ. ඒක නිසා මේ ලෙල්ලක් තමයි තිබුණ. මම ඔයාලට ඉතින් පොඩ්ඩක් ලෙල්ල සුද්ධ කරලා පෙන්නුවා. අපි මේක කුඩා කැබලි වලට හොඳට කපා ගන්නවා. එතකොට මේ කියන්නේ හොඳට අපි මේ ජූස් එක ගන්න ඕනේ. තලලා ගන්න එපා. මේ මොකද බ්ලෙන්ඩ් කරනවා නම් තලලා ගන්න එපා. ඔයාලට මේක බ්ලෙන්ඩර් එක නැතුව වුණත් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් තියෙනවනේ හැමෝටම මේ කිචන් වලට පොඩි වංගෙඩි වගේ ඒවා, ගල් වංගෙඩි වගේ ඒවා, ලී වංගෙඩි වල දාන්න එපා. වංගෙඩිය කොටනවා නම්. දැන් අපි මේ ජින්ජර් ටික මේ බ්ලෙන්ඩර් එකට දානවා. ඊළඟට අපි මේකට salt ටිකක් එකතු කරගන්නවා. salt ටිකක් එකතු කරගන්නවා. sugar ගොඩක් වෙලාවට ජූස් වලට මම බ්‍රවුන් sugar එක එක් කරගන්නවා. මේ බ්‍රවුන් sugar එකෙන් මේ හොඳ රසයක් එනවා. තමන් කැමති විදිහකට සීනි එක් කරගන්න. මේකට සීනි එක් කරගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. සීනි එක් කිරීමෙන් ඇත්තටම හොඳ රසයක් එනවා. ඒක නිසා මම සීනි එක් කරනවා. අපි වෝටර් ටිකක් දානවා. එන්නන්නම් ඊළඟට වෝටර් එක දාන විදිය. අපි හොඳට මේක බ්ලෙන්ඩ් කරන්න ඕනි. මොකද ඉඟුරු එහෙම හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕනි. හොඳටම බ්ලෙන්ඩ් වෙන්න ඕනි. මොකද අපි ගොඩක් වෙලාවට මේක පෙරන්නේ නැහැ. සාමාන්‍ය කොමඩු වල ඒ තියෙන කොමඩු ඒ විදිහටම ගන්නවා. හැම බීම එකම පෙරලා ගන්නෙ නැහැ. මේ සමහර බීම වර්ග පෙරුවට කොමඩු එකේ ඒක එහිම්මම ගන්න ඕනි. හරිනම්. ඒතර කොමඩු හදනකොට වැඩි වතුර දාන්නත් එපා. මේ කොමඩු වල ජලය තියෙනවා. අපි ඒ ජලය ඕනි ගන්න. මොකද ඒක තමයි ගොඩක්ම ස්වභාවිකම අර කොමඩු එකෙන් එන ජලයේ ගුණය තියෙනවා. වැඩි වතුර දාන්න ගියොත් ඒ කොමඩු වල තියෙන ගුණය නැති වෙනවා. අපි එහෙනම් මේක ගොඩක් හයි ස්පීඩ් දාන්න නැතුව හිමින් කරන්න. ඉඟුරු එක අමු ඉඟුරු හින්දා ඒක හොඳට මේ බ්ලෙන්ඩ් වෙනවා.
තවත් බ්ලෙන්ඩ් කරගන්න. ටිකක් කෑලි ගතියක් චුට්ටක් තිබුණාම මේක හොඳයි. සාමාන්‍යයෙන් අපිට බොන්න පුළුවන් මේක. හදාගත්ත බීම එක අපි කෙලින්ම මේ ග්ලාස් එකට ඇඩ් කරනවා. මේක පෙරන්නේ නැහැ. ඔයාලට පේනවනේ සාමාන්‍ය ජින්ජර් එකත් එක්ක මිශ්‍ර වෙලා එනකොට මේ කොමඩු වල කියන්නේ අර වෙනත් කලර් ඒ කියන්නේ කොමඩු කලර් එක නැතුව ටිකක් ලයිට් yellow කලර් එකකුත් එනවා. ඒකේ අර ජින්ජර් වල මිශ්‍ර වුණාම ඒ කලර් එක තියෙනවා. මේක ගොඩක්ම හොඳයි. ඉතාම ගුණදායී දෙයක් මේක. මේ බීම එකත් පොඩ්ඩක් පසකින් තබලා අපි ඊළඟ පියවරට යමු. දැන් ඔයාලට පේනවනේ ජින්ජර් මේක ජින්ජර් වෝටර්මෙලන් right ඊළඟට මම යනවා අපේ කොක්ටේල් එක. මේක කොක්ටේල් එක මගේ වෝටර්මෙලන් කොක්ටේල් එක. අපි බලමු වෝටර්මෙලන් කොක්ටේල් එක කොහොමද හදාගන්නේ කියලා. watermelon අපි පොඩක් pieces වලට කපලා ගන්නවා. මේවා එක විදිය මේ කියන්නේ කොක්ටේල් එක දානකොට කොමඩු කෑලි හැම වෙලෙම එක සමානව කපා ගන්න බලන්න. එක එක කෑලි එක එක විදිහට නැතුව මේ සමාන කෑලි කපා ගන්න බලන්න. හරි. අපි මේවට එච්චර අයිස් කැට යූස් කරන්න යන්න එපා. ඊළඟට අපි ගන්නවා බාගෙට ඉදුණු මේ දෙහි ගෙඩියක්. ගොඩාක් අමු දෙහි ගෙඩියක් ගන්න එපා මේකට. සාමාන්‍යයෙන් yellow color එක තියෙන. ඇට ඉවත් කරලා ගන්න මතක ඇතුව ඇට තියාගන්න එපා. සාමාන්‍යයෙන් ස්ට්‍රෝ එකේ තැද්දිලා ඉන්න පුළුවන් ඇට. දැන් අපි මේක අපිට ඇඩ් කරගන්න. අපිට දැන් ඉතුරු දෙහි ටික අපි ඇට ඉවත් කරලා අපි මේ ටික පොඩ්ඩක් මිරික ගන්නවා. තව දෙහි එකක් අපි මිරිකලා ගන්නවා. පෙති දෙකක් දාලා. හරි. අයිස් කැට වැඩි දාන්න යන්න එපා මේකට. මම අයිස් කැට යූස් කරන්නේ නැහැ. හැම එකටම මොජිටෝ වුණත් කොක්ටේල් වුණත් නිතරම අයිස් කැට එහෙම අවශ්‍ය නැහැ. මේ හරි. මේ මිංචි ලියු ටිකකුත් මෙන්න එකතු කරගන්න. මේ තියෙන්නේ මගේ ඊළඟ පිළිවෙල. මම ටොනික් එකක් මේ සඳහා යූස් කරනවා මේ මොක්ටේල් එකට. හරි මේ ටොනික් එක යූස් කරලා බලන්න. ගොඩක් වෙලාට මේ ටොනික් සෝඩා වගේ එකක් ගන්න. කියන්නේ ස්ප්‍රයිට් වගේ දේවල් ඒ වගේ ඒවා ගත්තාම තමුණාද ලෙමනේඩ් වගේ ඒවා ගන්නවා. ඒවා ගත්තාම මේ මොක්ටේල් එකේ ඒකත් කොහොමත් ලෙමන් එකක් වගේනේ. ඒක නිසා මේ අපි හදන ස්වාභාවික මොක්ටේල් එකේ මේ රසය නැති වෙනවා. සාමාන්‍යයෙන් වතුර යූස් කරන්න එපා. ගොඩක් වෙලාට මම දැකලා තියෙනවා වතුර යූස් කරනවා. මේ වගේ දෙයක් තමයි ගන්නෙ. දැන් මේ සෝඩා එකෙන් අපිට සෝඩා එක දැමීමෙන් ඒ රසත් මේ දෙහි රසත් ඊළඟට මම දැම්ම මිංචි කොළ රසත් කොමඩු රසත් වෙන් වෙලා පේනවා. දැන් අපිට මේක ගොඩාක් මිශ්‍ර කරන්න තලන්න එපා. මේකෙන් යම්කිසි මේකක් එනවා. ඒ කියන්නේ වැඩි තලන්න අවශ්‍ය නැහැ.
මේක රස ඉබේම මේ මිශ්‍ර වෙලා එනවා ටිකක් වෙලා තිබ්බහම. මේක පදම් වෙනවා. අපි ටිකක් මෙහෙම දැන් පිළි ගන්නන්න කලින් ටිකක් පදම් වෙන්න තියන්න ඕනි. එතකොට මේ හැම එකක්ම මිශ්‍ර වෙලා ඉබේම එනවා ඒ රස. මේක අර ඕනාට වැඩිය හැම එකම දෙහි උනත් ඕනාට වැඩිය තලලා දාලා කොමඩු උනත් වැඩිය තලලා දැම්මහම ඒ තැලිච්ච රහක් වගේ නෙන්නේ. දැන් අපිට මේකෙන් මේක අර හැම දෙයක්ම වෙන් වෙලා රස තියෙනවා. මොකද අපි වතුර නෙවෙයි දැම්මේ. මේකේ හොඳ ටොනික් එක දාලා තියෙන්නේ. ඒකෙන් අපි දැන් ඉන්න මේක තමයි මගේ මොක්ටේල් එක. මොජිටෝ කියන්න පුළුවන්. මොක්ටේල් එකක් විදිහට තමයි මම මේක හැදුවේ. වෝටර්මෙලන් මොක්ටේල් එක. හරි. අන්න දැන් අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියලා ඉන්න අපි යමු ඊළඟ මගේ. හරි. මේකට ටිකක් වැඩිපුර වෝටර්මෙලන් මට ගන්න ඕනේ. මම දැන් ඊළඟට හදන්න යන්නේ වෝටර්මෙලන් මිල්ක් ෂේක් එක. බලමු අපි වෝටර්මෙලන් මිල්ක් ෂේක් එක හදාගන්නේ කොහොමද කියලා. මේකට ටිකක් වැඩිපුර ගන්න. අපි මිල්ක් ෂේක් එක ටිකක් චුට්ටක් සාන්ද්‍රණය ටිකක් වැඩිපුර උපු ගතියකට වගේ හදන්නේ. මම ඒක නිසායි. මේ වොට් ටික දානවා. මම කපාගත්ත. මේ ටික දානවා. අපි මේ වෙලාවට තමයි හදාගන්නේ. අපිට පොඩි කෑල්ලක් පැත්තකින් කපලා තියනවා. ඒක පස්සේ ප්‍රයෝජන වෙනවා. ඊළඟට අපි මේකට ලුණු ස්වල්පයක් දානවා. salt ටිකක් චුට්ටක් වැඩිපුර දැම්මහට කමන්නේ. පොඩ්ඩක් ටේස්ට් එක එන්න පොඩ්ඩක් වැඩියෙන් දාන්න. salt වලින් මිල්ක් ෂේක් එකට හොඳ රසක් එනවා. හරි. ඊළඟට අපි sugar ටිකක් දානවා. හොඳට sugar දාන්න කම්පිනේ. මොකද මිල්ක් ෂේක් එකේ රස ගන්න ඕනේ අපි කිරිවල. සීනි ටික දැන් එක්කලා මිල්ක් මම මේ සඳහා ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. ඉතින් මම මිල්ක් එකතු කරනවා. දැන් මේකට දාන්න ඕනේ. මම සියල්ල දාලා ඉවරයි. අපි දැන් මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගමු. මොකද ගොඩාක් මේක වැඩි අනම්මනම් දාන්න නැතුව බොහොම සරලව හදන්නේ. වැඩි අපිට අවශ්‍ය නැහැ එහෙම. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරලා ගමු. හොඳින් බ්ලෙන්ඩ් වුණා. ඒක ගොඩාක් වෙලා බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. හැමදේම බ්ලෙන්ඩර් එකේ හොඳට තියුණු තියෙන්න ඕනි. ඒවයි දැති මේ කියන්නේ සමහර දැති මොට්ට වෙලා වගේ තියෙනවා. ඒවෙන් එතකොට මේ සමස්තක මේක බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් අපි මේක තමයි watermelon milkshake.
හදාගත්ත දේවල්. මේ වෝටර්මෙලන් මිල්ක් ෂේක්. හරි. අන්න දැන් ඔයාලට මම පෙන්නනවා මේ තුනේම තියෙන වෙනස දැන් ඔයාලට පේනවා. හරි මේ ට්‍රේ එකේ දාලා තියෙනවා. දැන් ඔයාලට පේනව නේද? මේ මෙතන මුලින්ම තියෙන්නේ මං හදාගත්ත ජින්ජර් වෝටර්මෙලන් එක. මේක ජින්ජර් වෝටර්මෙලන්. දැන් ඒකේ කලර් එක ඔයාලට පේනවනේ. ඒකේ ජින්ජර් එකත් එක්ක මිශ්‍ර වෙලා වෝටර්මෙලන් වල තියෙන වෙනස. හරි. ඒක හොඳට තියෙනවා කියලා ඔප්පු වෙලා ජින්ජර් වෝටර්මෙලන්. මේ තියෙන්නේ මොක්ටේල් එක වෝටර්මෙලන්, ලයිම්, මින්ට් ලීව්ස් දාලා වෝටර්මෙලන් පීසස් දාලා හදපු කොක්ටේල් එකක්, මොජිටෝ එකක් විදිහට ගන්න පුළුවන්. මේක තාම හොඳ දෙයක්. ඊළඟ මේ තියෙන්නේ අපේ watermelon milkshake එක. ඔයාලට පේනව නේද? variety colors, 3 colors, 3 ways watermelon juice එක. තව ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. මම ඉදිරියේදී මගේ channel එකෙන් YouTube කරලා ඔයාලට වීඩියෝස් වලින් මම ගොඩාක් තවත් මේ watermelon දේවල් වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම ඒවා පෙන්නන්න. ඊළඟ අපි බලමු. අපි දැන් මේවයි රස ටෙස්ට් කරමු. දැන් මොන්න හොඳ රසයක්. Watermelon ginger watermelon. How to taste? ෂා. මේ වගේ උගුරට හොඳට දැනුණා. ඒක ජින්ජර් එකත් එක්ක මේ හරිම රසක් කියන්නේ ඔයාලා හදලා බලන්න. ඔයාලා මේ ජින්ජර් දාලා වෝටර්මෙලන් හදලා නැතුව ඇතිනේ. එක මිල්ක් ෂේක් මොක්ටේල් ඒවා මොජිටෝ හැදුවට මේකේ තියෙන රස නම් කියලා නිම කරන්න බෑ. මතක තියාගන්න අමු මේ ජින්ජර් එක ගන්න. ඒ උගුරට ඒක හොඳට දැනෙනවා. සෙම තියෙන කෙනෙකුට නම් හොඳට සෙම සනීප වෙනවා. හරිම ටේස්ට්. මේ තාම ටේස්ට් බලන්න. මේ තියෙන්නේ මගේ මොක්ටේල් එක. දැන් මම මේක කලවම් කළේ නෑ, පොඩි කළේ නෑ. ඔයාලා දැක්කා. බලමු අපි ඒකේ ටේස්ට් එක. හොඳ සැරක් තියෙනවා. දැන් හොඳට පදම් වෙලා මේ දෙහි එක මිංචි කොළ හොඳට පදම් වෙලා ඒක නිකම් වයින් එකක් විදිහට දැන් මේක තියෙන්නේ. නිකම් වයින් ටේස්ට් එකක් එන්නේ. ඔයාලා හදලා බොන්න ඕනි. බලලා විතරක් මදි. මෙන්න මගේ මිල්ක් ෂේක් එක. ඔන්න දැන් නම් පොඩි බබා වගේ මට මිල්ක් ෂේක් එක බොන්න පුළුවන්. ඉම්ම රසයි. ඉම්ම ටේස්ටි. ඒක කිරි රහ හොඳටම තියෙනවා. මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තා. ඔන්න බලන්න. එහෙනම් මේක තියෙනවා ඉතින්. මම ගොඩාක් ස්තුතියි මගේ channel එක නරඹුවාට. ඉදිරියේදී මේ වගේ වීඩියෝස් වලින් මම එනවා.